හරි එහෙනම් දින 50ට ගණන් 50 වැඩසටහනේ අපි පටන් ගන්න මේ 4 වෙනි දවසේ. එතකොට අපි අද කතා කරන්නේ අනුකලනය. මේ 2020 අනුකලනය A level ගානේ අපි භින්න භාග වලින් අනුකලනය කරන්න තියෙන කෙනාව කතා කරන්නේ නැහැ ඒක සරල නිසා. එතකොට අපි යන්නේ කෙලින්ම කොටස් වශයෙන් අනුකලනයටයි. ඒකට යටින් තියෙන කොටසටයි C කොටසටයි. B හා C තමයි සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට අපි බලමු එහෙනම් කෙලින්ම B කියන එක කවුද කියලා. ඒකට කලින් චුට්ටක් දේවල් ටිකක් කියන්න තියෙනවා. මොකද්ද මේ අනුකලනය කියන කෙනා හරි වැදගත් වෙන කෙනෙක්. හරිද? එතකොට මේවයේ තියෙනවා මේ අනුකලනය කරගෙන යද්දී අපිට දැන් මේ A level වලදී විතර නෙමෙයි ඉන්ජිනියරින් ෆැකල්ටි තේරුණාට පස්සේ එතනින් ඉන්ජිනියරින් ෆැකල්ටි තේරුන්නේ නැහැ කියන්නකෝ. ඔයාලා වෙන මොකක් හරි එකට යනවා කියන්නකෝ සයන්ස් ෆැකල්ටි එකට. එතකොට ඒකෙදිත් අනුකලනය කෙනෙක් වෙන ඕන වෙනවා. කැම්පස් එකෙදිත් ඕන වෙන කෙනෙක්. හරිද? ඒකෙදිත් අනුකලනයට අවධානයක් දෙන්න අනුකලනය ගන්න හැදීම අනිවාර්ය නෑ A level වලදී. හැබැයි අනුකලනය කියන කෙනා ගැන අවධානයක් දීලා තියෙන්න ඕනේ. එතකොට අපි මෙතනදී මේ කතා කරන්නේ A level වලට අනුකලනය ගන්න හදන්නින්නේ උන්න තමයි මේ කතා කරන්නේ. එහෙම නැති ඒ වුණොත් මේක බැලුවට කමක් නැහැ. අනුකලනය කියන එක හොඳට ඔලුවට දාගන්න. මොකද මේ දැන් හිතන්න ඉන්ජිනියරින් ෆැකල්ටි එකට ගියා කියලා එහෙම වුණාට පස්සෙත් ඉදිරියට ඕන වෙන කෙනෙක්. හරිද? ඔය කට්ටිය දන්නවා ෆුරියර් සීරීස් එහෙම අනම්මනම් ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එහෙම අනම්මනම් කියක එහෙම සෙට් එකක් එනවා. එතකොට ෆුරියර් සීරීස් කියලා කියන්නේ සහ ෆුරියර් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කියලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඔය ඉන්ජිනියරින් දැන් සිලෙක්ට් වෙලා ඉන්නේ උන්ටයි දැන් මේ වෙද්දි ඉන්ජිනියරින් ෆැකල්ටි වල ඉන්ජිනියරින් කරන්නේ උන් ඉන්නේ. උන්ටත් එහෙම සෑහෙන්න ඕන වෙන කෙනෙක්. ඒක අනුකලනයෙන් තමයි වැඩේ කරන්නේ. සහ ඒකේ තියෙන තව එක එක ශ්‍රිතවල තියෙන එක එක ෆන්ක්ෂන්ස් වල තියෙන වැදගත් ලක්ෂණ පාවිච්චි වෙන්න තැන. එතකොට අපි ඔය මට දැන් අපේ එහෙම ඉන්ජිනේර මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්න සහ මේ වෙද්දි එහෙම ඉන්න කීප දෙනෙකුත් කිව්වා ඔය ෆුරියර් සීරීස් සහ ෆුරියර් ට්‍රාන්ස්ෆෝර්මේෂන් ගැන පොඩි මේ පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න කියලා. එතකොට මොකද ඒක අපි කලින් කතා කරලා තිබ්බ හින්දා ඉතින් ඒගොල්ලෝගේ ඒකටත් පොඩි අපි අවධානයක් යොමු වෙලා තියෙනවා මේ වෙද්දි. අපි එතකොට ෆුරියර් සීරීස් අරඹනක් ඒවා සම්බන්ධවත් කතා කරලා ඒක වෙනම අපි මේක මේ දින 50ට ගණන් 50 නෙමෙයි වෙනම ප්ලේලිස්ට් එකක් අපි ඒක වෙනම මේ වීඩියෝ වගේක් දාන්න හිතාගෙන ඉන්නවා. හරිද? එතකොට ඒක මේ මෙහෙමයි උදව්වක් කරගන්න. ෆුරියර් සීරීස් කියන්නේ මොනවාද? ට්‍රාන්ස්ෆෝර්මේෂන් කියන්නේ මොනවාද? ඒවා ඇයි එතන පාවිච්චි වෙන්නේ කියන දේවල් ගැන අවබෝධයක් ගන්න උදව්වක් කරගන්න. හරිද? එතනින් එහාට ඒක නෙමෙයි උපරිමේ. එතනින් එහාට තව දේවල් ගැන හිතා ගන්න අර පොඩි බේසික් වෙන සටහනක් තමයි මේ එහෙම කරන්න හිතාගෙන ඉන්නේ. අපි ඒකේ ඒක පොඩ්ඩක් කාලයක් තිස්සේ ඉඳන් හිතේ තිබ්බ අදහසක්. ඒක එතකොට A level ලෙවුන්ට වැදගත් වෙනවා. A level ලෙවුන්ට වැදගත් නෑ නෙමෙයි. ඒක A level ලෙවුන්ටත් හොඳයි. හරිද? ඒ කියන්නේ A level මට්ටමින් නවතින්න එපා ඔයාලා. ඔයාලා ඊට වඩා උඩින් ගියොත් A level කියන විභාගේ නැතික් වෙනවනේ. A level කියන විභාගයේ කොහොමත් හොඳ එකක්. හරිද? ඒකට ඒක ලේසි වෙනවා අපි ඊට උඩ මට්ටමකට ගියොත්. මේ එහෙම කරත් එකයි නැතත් එකයි A level ලෙවුන් ඉලක්ක කරගෙන නෙමෙයි ඒක කරන්නේ. එතනින් එහා දැනට ඉංජිනේරින් මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්න සහ මේ වෙද්දි දැනටමත් ඉංජිනේරින් කරන්නේ. ඉලක්ක කරගෙන තමයි තියෙන්නේ. ඒකට උදව්වක් වෙන්න. ඒකට එහෙම කවුරු හරි දන්නවා නම් ඒ ෆුරියර් සීරීස් සම්බන්ධව අපේ වීඩියෝ ටික ආවට පස්සේ ඒක ඉදිරියේදී එනවා. එතකොට ඒ ආවට පස්සේ ඒවා ටික ඒ දෙවුන්ට උදව්වක් වෙන්න දෙන්න. හරිද? ඒක එතකොට බලා ගන්න කරගන්න. හොඳයි. එතකොට අපි මෙතන එතකොට ඒ කතාව එච්චරයි. හරි. අපි දැන් ගෙනවා අපේ වැඩේට 2020 A level වල අනුකලනය ගානේ භින්න භාග වශයෙන් භින්න භාග වලින් අනුකලනය නෙමෙයි. භින්න භාග වශයෙන් අනුකලනය නෙමෙයි. කොටස් වශයෙන් අනුකලනය ගන්න. හොඳයි. මොකද්ද තියෙන්නේ? කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් බිඳුවේ ඉඳන් 1 වෙනකම්. බිඳුවේ ඉඳන් 1 වෙනකම් e ගේ x sin වර්ග 5x sin වර්ග 5x dx. එතකොට මෙයාව අනුකලනය කරන් තියෙන නිශ්චිත අනුකලනය බිඳුවේ ඉඳන් 1 වෙනකම්. හොඳයි. මේක අපි විසඳමු. මේකට ගමු i කියලා. මෙයා විසඳන්න යන්නේ. sin වල වර්ගයක් තියෙනවා. sin වල වර්ගයක්. sin වල වර්ගයක් තියෙන කෙනෙක්ව කොහොමද අනුකලනය කරන්නේ? sin වර්ගය තියාගත්තොත් අමාරුයි. ඊට වඩා ලේසි sin වර්ගය මෙන්න මෙහෙම ලියාගත්තොත්. අපි
අර්ධකෝණ සූත්‍රයක් පාවිච්චි කරලා sin වර්ගය 5x කියන එක ලියා ගන්නවා 1 ඍණ cos 2යි 5x බෙදීම 2යි කියලා. මෙන්න මෙහෙම ලියා ගන්නවා. මොකද ඒක වතාවක් dx. ඒක කොහෙන්ද එන්නේ? ඒක එන්නේ ත්‍රිකෝණමිතියේ මෙන්න මෙහෙම තියෙනවා. cos 2x කියන්නේ කාටද? නැත්නම් cos 2a කියලා ගමු. cos 2a කියන්නේ කාටද? 1 ඍණ 2යි sin වර්ගයට. මේකේ sin වර්ගය යුක්ත කරන්න sin වර්ගය යුක්ත කරාම අපිට එනවා 1 ඍණ cos 2a බෙදීම 2යි. එහෙනම් මෙතන තියෙන කෝණය දෙගුණ වෙලා තමයි මෙතෙන්ට එන්නේ sin වර්ගය. ඒක ආදේශ කරාම එනවා sin වර්ගය 5x කියන එක 1 ඍණ cos 2යි 5x බෙදීම 2යි කියලා එනවා. හරි. එතකොට එහෙනම් ඒකෙන් තමයි ගත්තේ. දැන් එහෙනම් මෙයාව බලන්න මොකද වෙන්නේ කියලා. භාගයයි ඒක ගත්ත එළියට. එහෙනම් භාගයේ වතාවක් බිඳුවේ ඉඳන් 1 වෙනකන් e ගේ x ඍණ e ගේ x cos 2යි 5x dx මේක ඇල්ල වෙනම ගන්නවා භාගයේ වතාවක් බිඳුවේ ඉඳන් 1 වෙනකන් e ගේ x මේක වරහණක් දාන්නම් මං e ගේ x dx ඍණ බිඳුවේ ඉඳන් 1 වෙනකන් e ගේ x cos වල 2යි 5x dx හරි වරහණ වෙවුවා. එහෙනම් මුව හොයාගන්න පුළුවන් ඒක ලේසි. මෙන්න මෙයාව තමයි ආය පාරක් අනුකල්ය කරන්න වෙන්නේ. මේකට තමයි දාන්න පුළුවන් කොටස් වශයෙන් අනුකල්ය. මෙතන නෙමෙයි කොටස් වශයෙන් අනුකල්ය. මේක මුලින් අනුකල්ය කරන්න ලේසි එකක් විතර හදාගන්න ඕනේ. අන්න හදාගත්තා. දැන් මේන එකට කොටස් වශයෙන් අනුකල්ය දාන්න පුළුවන්. මේකට i කියලා ගත්තාම මම මේකට ගන්නම් i 2යි. හරිද නැත්නම් i dash i dash. හරි i dash. එතකොට i dash කියලා ගත්තා. දැන් i dash අනුකල්ය කරමු කොටස් වශයෙන් අනුකල්ය දාන්න. හරිද? මේකත් එහෙමම තියෙනවා. මේකත් සුළු කරලා දාමු. මේක සුළු කරමු. කීයද දෙන්නේ? භාගයේ වතාවක් බුව අනුකල්ය කරමු. ex අනුකල්ය කරාම කවුද දෙන්නේ? ආයෙත් exමයි. දැන් අපිට එනවා exමයි. හැබැයි බිඳුවේ ඉඳන් 1 වෙනකම් ඍණ i dash. හරිද? සමානයි භාගයේ වතාවක් ex ඊළඟ එනවා 1 එනවා ඊට පස්සේ බිඳුව එනවා. e වල 1 කියන්නේ e බිඳුව කියන්නේ 1යි. ඊළඟ අපිට එනවා භාගයේ වතාවක් e ඍණ e වල බිඳුව කියන්නේ 1යි. 1 ඍණ i dash. හරි. එහෙනම් ඔන්න එනවා i dash එක තමයි එහෙනම් දැන් හොයන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් දැන් මෙතෙන්ට අපිට ආවා i dash කියන එක කෙනා. එහෙනම් ඔන්න i dash සමානයි i dash කියන කවුද කියලා ලියාගමු. බිඳුවේ ඉඳන් 1 වෙනකන් ex cos 2යි 5x dx. හොඳයි. මේකෙදී දැන් මෙතන තමයි කොටස් වශයෙන් අනුකල්ය දාන්නේ. කොටස් වශයෙන් අනුකල්ය දාදී අපේ තර්කය මොකද්ද? මෙතන තියෙන එකේ u කියලා අනික් එකක් ඉන්නවා v dash කියලා. uv dash මේ අපි අනුකල්ය කරන්නේ uv dash කියන කෙනෙක් කියලා හිතනවා. එහෙනම් u වතාවක් v dash. u කියන්නේ එක ශ්‍රිතයක්, v dash කියන්නේ තව ශ්‍රිතයක්. මෙතන ශ්‍රිත දෙකයිනේ. එක ශ්‍රිතයක් u අනික් ශ්‍රිතේ v dash වෙන්න ඕනේ. v dash කියලා ගන්න කවුද? අනුකල්ය කරන්න ලේසි එකක්. මේ දෙනක අනුකල්ය කරලා ලේසි ශ්‍රිතය මොකද්ද? ex. ඇයි ex ගේ අනුකල්යනේ exමයි. ex ගේ අනුකල්ය exමයි. ඒක තමයි අනුකල්ය කරලා ලේසිම එකයි ex. එහෙනම් ගන්න එක ගත්තා කවුද? v dash. එහෙනම් මෙන්න අපේ v dash. එහෙනම් මේ තියෙන අපේ කවුද? u. එහෙනම් දැන් වැඩේ හරි. එතන අපි කෙලින්ම අනුකල්ය කරමු. v u වතාවක් v 2යි 5x වතාවක් v dash කියන්නේ ex නම් v කියන්නේ උගේ අනුකල්ය. ඒ කියන්නේ ආයෙත් e වල x. ඒක බිඳුවේ ඉඳන් 1 වෙනකම් ඍණ අනුකලන බිඳුවේ ඉඳන් 1 වෙනකම් v u dash. v කියන්නේ exමයි u dash මුගේ අවකලනය. උගේ අවකලනය මොකಾದ? උගේ අවකලනය එන්නේ cos වල අවකලනය එන්නේ ඍණ sin 2යි 5x වතාවක් 2යි 5x කියන එකාගේ අවකලනය. කියන්නේ 2යි 5 dx. හරි. මේක බලමු අගේ. මේක අගේ ආදේශ කරන්න 1 එනවා cos වල 2යි 5 කියන්නේ 1යි e වල 1යි. කියන්නේ e. ඍණ බිඳුව ආදේශ කරන්න. එතකොට cos බිඳුව කියන්නේ ආයෙත් 1යි e වල බිඳුව කියන්නේ 1යි. ඍණ ධන වෙනවා
2යි5 කියලා එකක් එළියට එනවා. අනුකලන බිඳුවේ ඉඳන් 1 වෙනකම්. e වල x sin 2යි5 x dx. හරිද කතන්දරේ? හා. මෙන්න ආවා. මූ ආයත අනුකල්ය කරන්න යනවා. මූ අනුකල්ය කරන්න ආයත කොටස වශයෙන් අනුකල්ය දානවා. එහෙනම් මේකත් v dash මේක v dash මේක u. අර කලින් එකම තමයි අනිත් පැත්තට ගන්න. හොඳයි. මේක ගත්තාම එනවා අපිට එන උත්තරේ e ඍණ 1 ධන 2ක්5 වතාවක් 2යි5 වතාවක් වරහන් ඇතුලේ vu dash vu dash sorry uv ඍණ vu dash uv කියන්නේ කාටද sin 2යි5x වතාවක් v කියන්නේ මුගේ අනුකල්ය එක. බිඳුවේ ඉඳන් 1 වෙනකම් ඍණ අනුකලන බිඳුවේ ඉඳන් 1 වෙනකම් vu dash vu dash කියන්නේ මුගේ අවකලනේ. උගේ අවකලනේ මොකಾದ? sin ගේ අවකලනේ cos. වතාවක් ආයෙත් 2ක්5x ගේ අවකලනේ කියන්නේ 2යි5 dx. නේද? මේ ඇවිල්ලා තියෙන කවුද 2ක්5 එළියට ගත්තට පස්සේ ආයෙත් i dash නේ. එහෙනම් මෙතන එන උත්තරේ e ඍණ 1 ධන 2යි5 වතාවක්. මෙතන බලමු කවුද එන්නේ කියලා. මෙතන බලමු කවුද කියලා. එක ආදේශ කරනවා. sin බිඳුව කියන්නේ බිඳුවයි sin 2ක්5 කියන්නේ බිඳුවයි ආයෙන්නේ. බිඳුව දැම්මම ආයෙත් බිඳුව. එහෙනම් මේ කැලේ සම්පූර්ණ බිඳුවක් තමයි එන්නේ. මෙතන කියනවා ඍණ 2ක්5 එළියට ගත්තා. වතාවක් මේ තියෙන්නේ කවුද? i dash. මෙතන කියනවා ඍණ 4ක්5 වර්ගය. හරි එහෙනම් e ඍණ 1 ඍණ 4ක්5 වර්ගය වතාවක් i dash. එහෙනම් i dash කියන්නේ මෙයාට මේ පැත්තට ආවහම 1 ධන 4ක්5 වර්ගය වතාවක් i dash සමානයි e ඍණ 1යි. එහෙනම් i dash සමානයි e ඍණ 1 බෙදීම 1 ධන 4ක්5 වර්ගය. හරි ඔන්න. ඔය දැන් එහෙනම් ඒ උත්තරේ තියෙනවා අපිට අවිල්ලා. ඒ උත්තරේ තියෙනවා. එයාව එහෙනම් දැන් මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා. මෙන්න මෙතෙන්ට අපි ආදේශ කරනවා. හරිනේ? හරි. හොඳයි. එහෙනම් අපි දැක්කා i කියලා කියන්නේ භාගයේ වතාවක් e ඍණ 1 ඍණ i dash 1යි. i dash සමානයි භාගයේ වතාවක් e ඍණ 1 ඍණ i dash කියන්නේ කාටද? e ඍණ 1 බෙදීම 1 ධන 4ක්5 වර්ගය. සමානයි e ඍණ 1 පොදුයි. ඒක මෙතෙන් එළියට ආවා 2යි. මෙතනින් යනවා 1 ධන 4ක්5 වර්ගය ඍණ e ඍණ 1 ගියා 1යි. එකට එක කැපෙනවා 4ක්5 වර්ගය මේකත් එක්ක සුළු වෙනවා 2ක්5 වර්ගය e ඍණ 1 1 ධන 4ක්5 වර්ගය තියෙනවා. හරි මේක කොහෙවත් යන්නේ නැහැ. 1 ධන 4ක්5 වර්ගය. හරියට හරි. ඔන්න එනවා ලස්සන උත්තරයක්. හරි. ලස්සන උත්තරයක් එන්න තියෙනවා. එහෙනම් ඔන්න කොටස් වශයෙන් අනුකල්ප. එහෙනම් ඔන්න කොටස් වශයෙන් අනුකල්ප. හරි. ටක් ගාලා හදාගන්න තමයි තියෙන්නේ. මේ වගේ තැන්වලදී ඒ අගයන් ආදේශ කරන්න. මෙහෙම දිගට තියාගෙන ඉන්න එපා. එතකොට ඒක හරි කරදරයි. මෙහෙම තියාගෙන හිටාම නැවත ලියන්න වෙනවා. ඒක මෙහෙම සුළු කරන්න. අගය ගන්න පුළුවන් වෙච්ච තැනදී ටක් ගාලා සුළු කරගන්න. එතකොට මේක අනික මේ බලන්නකො අර ඊරිනේ කියලා ආවින්ද වැඩි ගන්නේ ලස්සනට සුළු වෙලා එනවා. එහෙම කරගන්න පුළුවන් වෙන පළවෙනි තැනදී මේක කරගන්න. එතකොට මේක අර කතන්දර අඩුයි අර. අట్లෙන් කතර ටික අඩුයි. හරි. මේක මේ විදිහට කොටස් වශයෙන් කරුකල්ලේ කරා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට වැඩේ ආවා. හොඳයි එහෙනම් අපි යම් බලන්නේ ඒකේ ඊළඟ කොටසට C කොටසට. හරි එහෙනම් C කොටස බලාගමු. C
C කොටසත් හොඳ ගාණක් C කොටසත් හොඳ ගාණක් හරිද C කොටසත් හොඳ ගාණක් එතකොට මෙහෙමයි මේ දාන ඒවයිදී ඔයාලා ඒක බලාගෙන හදාගෙන යන්න හරිද මේක මේ වීඩියෝ එක නිකන් බලන්න එපා හරිද ඔයාලා ගාණ හදන්න පටන් අරගෙන මේක උදව්වක් විදියට කරගෙන යන්න හරිද ඒක හින්දා මේ නිකන් වීඩියෝ එකක් බලාගෙන හිටිය කියලා ගණන් පුළුවන් වෙන්නේ නැහැ ඒ හින්දා ඔයාලා මේක මාත් එක්කම හදන්න ගන්න මේ වීඩියෝ එක දාද්දි ඔයාලා ඒක මට කලින් හදලා ඉවරයක් කරන්න බලන්න ඊට පස්සේ බලන්න මේ මම කතා කරන දේවල් ඒ අත්‍යවශ්‍ය පියවරවල ටික ඔයාලගේ තියෙනවද කියලා. එහෙම මේක උදව්වක් කරගන්න සහ තමන්ට මොන හරි තියරි කොටස් අමතක වෙලා තියෙනවා නම් අමතක වෙලා තියෙන එක නැවත මතක් කරගන්න උදව්වක් කරගන්න. එහෙම නැතුව මේ මෙතනින් ඉගෙන ගන්න බෑ. හරිද? ඌ ඒ ක්ලාස් එකේදී මෙලොවම දෙයක් කරන්නේ නැතුව ඉඳලා අනුකල්ලේ අල්ලලාම දාලේ ඉඳලා මම මේ වීඩියෝ බැලුවා කියලා අනුකල්ලේ පුළුවන් වෙන්නේ නැහැ. අනුකල්ලේ ඉගෙනගෙන තියෙන හැබැයි තියරි කොටස් පොඩි විදිහට අමතක වෙලා තියෙන උන්ට තමයි මේ උදව්ව තියෙන්නේ. හරි? එතකොට අන්න ඒක තමයි මේකෙන් වෙන්නේ වැඩේ. හරිද? එතකොට ඔයාලා මේක බලාගෙන ඉන්න එපා. ඔයාලා ගාන හදන්න පටන් අරගෙන යන ගමන් මේකේ උදව්ව ගන්න. හරි? එතකොට මම හදනවා වගේ මාත් එක්කම ඔයාලත් හදන්න ඕනේ. හරිද? මම මේ හදනවා වගේ මාත් එක්කම ඔයාලත් හදන්න ඕනේ. ඒකෙන් තමයි මේකේ වැඩේ තියෙන්නේ. එහෙම කරොත් තමයි මේකේ වැඩේ තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඇති දැන් කතා කරා. යන් එහෙනම් C වලට. හොඳයි ඕම් බලන්න C එක. මොකද කියන්නේ? හරි. අපි මේ දැකලා පුරුදු කෙනා කියනවා නේද? බිඳුවේ ඉඳන් a වෙනකම් fx dx සමානයි බිඳුවේ ඉඳන් a වෙනකම් f a ඍණ x dx කියන එකව පාවිච්චි කරලා අන්න අරුව පෙන්වන්නලු. හරිද? මුව පාවිච්චි කරන්න ඕනේ. මේක පාවිච්චි කරන්න. මේක අපි ඉගෙන ගන්නවානේ. මේ වගේම මෙතනට a b ඇවිල්ලා එන එක ආවත් ඉගෙන ගන්නවානේ. එතකොට ඒ විදිහට මෙන්න මෙයාව පාවිච්චි කරලා හරිද? මේක අපි පාවිච්චි කරන්නේ අනුකලනයේදී විශේෂිත ශ්‍රිත සෙට් එකකට පාවිච්චි කරන්නේ. හරිද? මේ මෙහෙම වෙන සෙට් එකකට. එතකොට මේ කියන්නේ මේක වෙන ඕන එකට. හැබැයි මේ කතන්දරේ පාවිච්චි කිරීමෙන් අපිට අර ගාන හදාගන්න ලේසි වෙන ශ්‍රිත සෙට් එකක් තියෙනවා. හරිද? එතකොට ඒවා ගැන ඒවා අවශ්‍ය කට්ටියක වෙනම බලා ගන්න පුළුවන් ඈ. එහෙම නැතුව දැන් මේ සරලව මේ ගානට එනවා නම් එතකොට ඒක පැහැදිලි කරන්න නෙමෙයි මේ වෙලාව. මේ ගානට එනවා නම් බලමු මේ ගානේ කියලා තියෙන දේ හිතන්න දැන් ඔය මෙලෝදියක් දන්නේ නැහැ කියලා මේක විතරයි දන්නේ කියලා. ඒත් පුළුවන් වැඩේ. ඔන්න බලා ගන්න ඈ. හරිද? අපිට වෙන්නන්න කියනවා බිඳුවේ ඉඳන් 5 වෙනකම් x cos වල 6 බලය x sin ගණය x cos වල 6 බලය x sin ගණය x dx කියන කෙනා අර කවුද එක්කෙනෙක් කියලා පෙන්වන්න කියනවා. පාවිච්චි කරන්න කියන්නේ කාවද? මෙන්න මේ දීලා තියෙන සූත්‍රය. හරිද? මෙන්න මේ දීලා තියෙන සූත්‍රය මේකේ a කියන එක නියතයක්. හරිද? a කියන එක නියතයක්. හරි. එහෙනම් මේ සූත්‍රය පාවිච්චි කරමු. මේ සූත්‍රය පාවිච්චි කරාම කොහොමද මේක එන්නේ? හොඳයි. බලාගමු. බිඳුවේ ඉඳන් a වලට යද්දි fx ඒක බිඳුවේ ඉඳන් a වලට යද්දි f වල a ඍණ x. එහෙනම් මෙතන x වෙනුවට කවුද ඇවිල්ලා තියෙන්නේ? x වෙනුවට කවුද ඇවිල්ලා තියෙන්නේ? a ඍණ x. එහෙනම් මේකෙත් ඒකමයි කරන්නේ. එහෙනම් මේකේ බිඳුවේ ඉඳන් 5 දැන් එහෙනම් a කියලා කියන්නේ 5ට. එහෙනම් ඒක ආදේශ කරනවා. බිඳුවේ ඉඳන් 5 වලට යද්දි x වෙනුවට එන්න ඕනේ 5 ඍණ x. දැන් 5 ඍණ x වතාවක් cos වල 6 බලය 5 ඍණ x වතාවක් sin වල ගණය 5 ඍණ x dx මෙතන dx එතන d 5 ඍණ x නෙමෙයි ඒක dx. හොඳයි සමානයි බිඳුවේ ඉඳන් 5 වලට යද්දී අනුකලන 5 ඍණ x වතාවක් cos වල 5 ඍණ x කියන්නේ කාටද? cos වල 5 ඍණ x කියලා කියන්නේ ඍණ cos x ට. ඍණ cos x කියන එකාගේ 6 බලය එන්නේ. හරි? මෙතනින් එන්නේ කවුද? sin වල 5 ඍණ x කියලා කියන්නේ sin x මයි. ඒක ධන, ඒක ඍණ වෙන්නේ නැහැ. උගේ ගණයේ බලය dx. හොඳයි. එහෙනම් මෙතනින් එනවා බිඳුවේ ඉඳන් 5 වෙනකන් 5 ඍණ x වතාවක් මෙතනින් එනවා එහෙනම් cos වල 6 බලය x sin වල ගණය x dx. මම මේක දැන් මේ කොටස් දෙකකට ලියා ගන්නවා මෙයාව. බිඳුවේ ඉඳන් 5 වෙනකන් 5 වතාවක් cos වල 6 බලය x sin වල ගණය x
dx ඍණ අනුකලන බිඳුවේ ඉඳන් 5 වෙනකම් x වතාවක් cos වල 6 බලය x sin වල ඝනය x dx මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේකමයි මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේකමයි එම නිසා දෙක වතාවක් අනුකලන බිඳුවේ ඉඳන් 5 වෙනකම් x වල cos 6 බලය x sin වල ඝනය x dx කියලා කියන්නේ බිඳුවේ ඉඳන් 5 වෙනකම් මේ 5 මම සංගුණකකින් එළියට ගත්තා cos වල 6 බලය x sin වල ඝනය x dx එම නිසා බිඳුවේ ඉඳන් 5 වෙනකම් x cos වල 6 බලය x sin වල ඝනය x dx කියලා කියන්නේ 5 බෙදීම 2 වතාවක් බිඳුවේ ඉඳන් 5 වෙනකම් cos වල 6 බලය x sin වල ඝනය x dx ඊළඟ ඔන්න අපිට ලස්සනට ආවා ඒකට පෙන්නන්න කියන්නේ ඔව් හොඳයි එහෙනම් ඒ කතන්දරෙත් හරි ඊට පස්සේ කියනවා එනයින් මෙන්න මුගේ අගය එනයින් මෙන්න මුගේ අගය 2ක් 5ට 63යි කියලා පෙන්නන්න කියනවා හරි ඒ කියන්නේ හරිම සිම්පල් නේ දැන් අපි දන්නවනේ මේක කියන්නේ මේකට කියලා එහෙනම් මේක අනුකලනය කරලා ඉවරලා අගයක් වැටෙවුවන හරි නේද අගය ආදේශ කරනවා අගය ආදේශ කරනවා ඈ නිශ්චිත අනුකලනය කරා නම් හරි මේ කොටස 5 බෙදීම දෙක නිකන් ගුණ වෙන්න විතරයි තියෙන්නේ හොඳයි බලමු දැන් ගෙයින්ද අපි ලියනවා එම නිසා මේක සමානයි 5 බෙදීම 2යි මොකද මන් තිබ්බේ මේක ඇලනේ බිඳුවේ ඉඳන් 5 වෙනකම් cos වල 6 බලය x sin වල ඝනය x dx 5 බෙදීම 2 වතාවක් මුව අනුකලනය කරනවා cos වල 6 බලය x sin වල ඝනය x මරු මේකව මතක තියෙන්න ඕනේ අනුකලන cos වල mx sin වල n බලය x dx මෙහෙම තියෙද්දි අනුකලනය කරන විදි වගේක් තිබ්බා. ඒව මතක් කරගන්න. මේක ඔත්තේ වෙද්දි කොහොමද? මේක ඉරට්ටේ වෙද්දි කොහොමද? මේක ඔත්තේ ඉරට්ටේ වෙද්දි කොහොමද? එහෙමත් නැත්නම් මේක ඉරට්ටේ මේක ඔත්තේ වෙද්දි කොහොමද? ඕන ඔය කතන්දර ටික ඔළුවේ තියෙන්න ඕනේ. දැන් මෙතන මේක ඉරට්ටේ මේක ඔත්තේ වෙලා තියෙන්නේ. මෙහෙම තිබ්බහම ඕම් බලන්න කරන්න ඕනේ. නියම වැඩක් තියෙනවා. cos වල 6 බලය x sin වල ඝන x කියන එකව මම ලියා ගන්නවා sin වල වර්ග x වතාවක් sin x ලියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. sin ඝනය කියලා කියන්නේ වර්ගයේ වතාවක් sin තමයි නේ. වතාවක් dx. හරි. මේක මම ලියා ගන්නවා cos 6x වතාවක් මේක මම ලියා ගන්නවා එක ඍණ cos වර්ග x. ඇයි එහෙම ලිව්වේ? චුට්ටක් ඉන්න. එතකොට තේරෙයි. ඇයි මෙහෙම ලිව්වේ කියලා. කොහොම බලන්න. 5 බෙදීම 2 වතාවක් අනුකලන බිඳුවේ ඉඳන් 5 වෙනකම් cos වල 6 බලය x වතාවක් sin x dx ඍණ මම මෙතන වරහන දාන්නම් බිඳුවේ ඉඳන් 5 වෙනකම් cos වල 6යි cos වල 2යි කියන්නේ cos වල 8යි x sin x dx. දැන් මෙහෙම ආපු එක ඉතින් හොඳයිද? ඔව් හොඳයි. ඉතින් දැන් ලේසි වෙලා තියෙන ඇයි මේ තියෙන්නේ බලන්න. ශ්‍රිතයක බලයක් වතාවක් ශ්‍රිතයේ අවකලනේ තියෙන්නේ. ශ්‍රිතයක බලයක් වතාවක් ශ්‍රිතයේ අවකලනේ තියෙන්නේ. දැන් මම ලේසි. ශ්‍රිතයක බලයක් වතාවක් ශ්‍රිතයේ අවකලනේ. ඉතින් ශ්‍රිතයේ අවකලනේද තියෙන්නේ. cos කියන එක cos x කියන්නේ ශ්‍රිතය කියලා ගත්තොත් 6 කියන්නේ බලය sin x කියන්නේ ඍණ sin x කියන්නේ උගේ අවකලනනේ. හරි අවුලක් නැහැ. ඉතින් ඍණ දාගන්න තියෙන්නේ. ඒක අවුලක් නැහැ. හරි. එහෙනම් දැන් ඔන්න වැඩේ එනවා ලස්සනට. 5 බෙදීම 2 වතාවක් මේ ටික කොහොමද එන්නේ? මේ කොහොමද එන්නේ? මේ දැන් තියෙන්නේ මේක මෙහෙම fx කියන එකාගේ n බලය වතාවක් f dash x තියෙන්නේ. මෙහෙම එන්නේ මොකද්ද? එහෙනම් fx ගේ n දන එක බෙදීම n දන එක. එහෙනම් ඔන්න වැඩේ මේක තමයි වැඩේ
fx කියන එකාගේ n බලය වතාවක් f dash x කියන එක අනුකලනය වුණාම කවුද එන්නේ fx කියන එකාගේ n ධන එකේ බලය බෙදීම n ධන එකේ බලය. ඔය ධන c ඉතින් මේක නිශ්චිත අනුකලන හින්දා ඒක එන්නේ නැහැ. අනිශ්චිත ගානක් ධන c කියන එක එනවා. හරි. එහෙනම් ඕම් වැඩේ. මේ විදිහට හැදෙන්න තමයි මේක ලියාගත්තේ cos වර්ගයයි කියලා. sin වර්ගය කියන එක කරගෙන cos වර්ගය කියලා ලියාගත්තේ ඒක හින්දා. දැන් මේ හැම එකකම යන්න ඉන්නවා. ආන් දැක්කද මේක අර කොටස් දෙකකට ගැඩුවෙත් ඒකයි. මේක අර විදිහට ලියාගත්තත් ඒකයි. හරිනේ? අන වැඩේ දැන් ඇවිල්ලා තියෙන ලස්සනට. දැන් එනම් මේක බලාගමු. මේක කොහොමද අනුකලනය කරොත් එන්නේ? මේක අනුකලනය කරොත් එන්නේ ඍණ cos වල 7 බලය x බෙදීම 7යි. ඕකෙන්න ඕනේ බිඳුවේ ඉඳන් 5 වෙනකම් ඍණ වෙලා එක ධන ඇවිල්ලා cos වල 9 බලය x බෙදීම 9යි. බිඳුවේ ඉඳන් 5 වෙනකම්. වැඩේ කොට. හරි. දැන් ඒක නිශ්චිත අනුකලනය හින්දා c1 කියන එක එන්නේ නැහැ. හොඳයි. දැන් එහෙනම් අරුගේ උත්තරේ බලමු කීයද කියලා. දැන් අගේ ආදේශ කරලා බලමු. මේ වැඩේ ඉවරයි. මේක ඔළුවේ තියෙන්න ඕන ඈ. මේවා ටික ඔළුවේ තියෙන්න ඕන. මේකවයි. හරිද? හොඳයි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් සමානයි 5 බෙදීම 2 වතාවක් cos වල 7 බලය x. හරි. 5 ආදේශ කරමුකෝ. ඍණ තියෙන්නේ. හරි. 5 ආදේශ කරමුකෝ. කවුද එන්නේ? ඍණ එකකට හතක් තියෙනවා ඈ. ඒක තේරුණා. cos වල 5. cos වල 5 කියන්නේ කීයද? cos වල 5 කියන්නේ කීයද? කියලා දෙන්නේ? ඍණ 1යි. හරිනේ? ඍණ 1යි. එහෙනම් ඍණ 1 ඊට පස්සේ ඍණ බිඳුව දැම්මම කවුද එන්නේ? ආයෙත් එන්නේ 1යි. එහෙනම් ඍණ 1යි කියලා ගත්තාම ඍණ 2යි. හරිද? ඍණ 2 අරකින් ගුණ වුණාම 2යි. එහෙනම් 2 යට 7යි. ඍණ මේකෙත් එකට 30 තේමනේ මං එන්නේ. මේකෙත් 2 යට 9යි. මෙතන ධන වෙනවා. හැබැයි අතෙන් ආව පස්සේ ඍණ වෙනවා. හරි. දැන් උත්තරේ එනවා 5 බෙදීම 2 වතාවක් 5 බෙදීම 2 වතාවක් 4ක් යට 63යි සුළු වෙනවා 2ක් 5 යට 63යි. බලන්න ඕක තියෙන්නේ කියලා. හරියට හරි. හොඳයි. එහෙනම් ඕක අවසන්ට උත්තරය ආවා. බලන්න ඒක හරියට දන්නේ කාට ඒක මාර්ග ලේසියි. එතකොට මෙව්ව දැනගෙන ඉන්න ඕනේ. සහාර අර කලින් කියපු එකව දැනගෙන ඉන්න ඕනේ. මේක තියෙන්නේ එහෙම ආකාරයකින් කියලා f dash fx ගේ n බලය වතාවක් f dash x තියෙන්නේ කියලා. හරි. එතකොට මේ ආකෘතියට මූලික ආකෘතියක මේක. ඒක මූලික ආකෘතියක් මේකනේ. ඒක මූලික ආකෘතියට වැටුනහම මෙන්න මෙහෙම ගන්නවා. එතකොට හරි. ඒකට වැටුණාට පස්සේ වැඩේ හරි. එහෙනම් දැන් ඔන්න ඕක තමයි තියෙන්නේ. එතකොට අනුකලනය ගාන මේ විදිහට දැන් මේකට කලින් තිබ්බේ. ඒ කොටසේ තිබ්බ 15 ඒ කොටසේ තිබ්බේ බින්න භාගසෙ. ඒක මෙවුන් දෙන්නට වඩා ලේසියි. දැන් මේකෙත් එහෙම අමාරුවක් උන්නේ නැහනේ. මේකේ කොටස් වශයෙන් අනුකලනයේ තමයි චුට්ටක් හරි හිතන් තිබ්බේ. ඒකත් එහෙම හිතන්න දෙයක් නැහැ. ඒකත් හරියට හදා ගන්න පුළුවන්. මේවයි නම් හිතන්නවත් දෙයක් නැහැ කියන එක තේරෙනවනේ. හරි. ඒකින්ද කතන්දරේ බලා ගන්න ඕනේ එහෙම හරියට. හරි. ඔහේ නිකන් වැඩේ කරගන්නේ නැතු. හොඳයි. එහෙනම් හතරවෙනි දවසේ ඉවරයි. අපි ඊළඟුත් ඊළඟ දවසේ දානවා මේකේ තව ඊළඟ ගාන අපේ. හරිද? පස්වෙනි ගාන. හොඳයි. එහෙනම් මේ විදිහට වැඩේ කරගෙන යන්න. මේක නවත්තන්න එපා. මේ කාලෙදිත් ඇති. මේක සමහර වෙලාවට ඉංජිනේරිය යන්න බැරි වෙයි සමහර එවුන්ට මේ කාලේ හොඳට බැති ඉංජිනේරිය යන්න. තව දවස් 40 ගානක් තියෙනවා කියලා කියන්නේ ආයෙ. හොඳට බැරි. හැබැයි එහෙම නැති සෙට් එකක් කියන උන්ටත් අතාරින්න නෙමෙයි තියෙන්නේ. මේක පණ්ඩරයක් කරගන්න ඕනේ ඊළඟ සැරේට. හරිද? මේක නවත්තන්න නැත්නම් මේ ගැම්බෙන්ම යන්න ඕනේ. හරි. එහෙනම් මේ විදිහට වෙනවා. එතකොට දැන් A level ඉලක්ක කරගෙන කියපු කතාව ඉවරයි. දැන් උන්ට නෙමෙයි කියන්නේ. දැන් එතකොට මේ අනුකලනයේ ලස්සන වැඩ කෑලි ටිකක් තියෙන එක හරිද? අපි අර කලින් කතා කරපු දේවල් ටික
අපි ඒක ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉංජිනේරින් සිලෙක්ට් වෙලා ඉන්නේ උන් සහ ඉංජිනේරින් දැනට ගිහින් ඉන්නේ උන්ට මේ විශේෂයෙන් ඔය ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් කරන්නේ සිග්නල් ප්‍රොසෙසින් කියන කොටස තියෙන උන්ට උදව්වක් වෙයි අර දාන ඒවා ටික. එතකොට ඒක හැම දන්නේ උන්ට ඒක දීලා දාන්න. හරිද? එතකොට ඒක බලන්න කියන්නේ ඒක ආරම්භයක් ඒක ආරම්භයක් ඒක ආරම්භය අරගෙන ඉවර වෙලා උන්ට තව ටිකක් ඉදිරියට කරගෙන යන්න. හරි. එහෙනම් මෙච්චරයි.